චුට්ටා මං සතියයි ඉස්කෝලේ ආවේ නැත්තේ. හොඳට ඉඳලා තියෙනවා මට ඔක්කොම ආරංචි වුණා. මේ සතියේ මොකුත් නෑ ටීචර්. මොනවද ආරංචි උනේ? ඔව් චුට්ටා දන්නේව නෑ බබා. ඇයි ගණන් සර්ගේ ඔළුවට කුරුම්බැට්ටියෙන් දමලා ගැව්වේ? අඩෝ ඒක කොහමද බා මිස් දැනගත්තේ? දන්නේ දැන් කොහොම හරි දැනගෙනනේ. මිස් ඇත්ත කියනවා චුට්ටා. ඇයි තමුසේ ගණන් සර්ගේ ඔළුවට ගැහුවේ? මිස් කුරුම්බැට්ටියෙන් ගහන්න ගියේ ගණන් සර් නෙමේ. වැරදිලා වැදුනේ. ගණන් සර් නෙමේ නම් කාටද ගහන්න ගියේ? කියනවා බලන්න. චුට්ටා මේ උඹ ඇත්ත කියපන් ඈ නැත්තම් තව එකක්. බලාගෙන ඉන්න කියනවා. කාටද ගහන්න ගියේ? ටීචර් සිංහල සර්ට ගහන්න යද්දී තමා ගණන් සර්ගේ වැදුනේ. යකෝ කියපු ලස්සන චුට්ටා තමුසේ මේ ඉස්කෝලේට නම් විශාල කරදරයක්. විශාල කරදරයක් වුණානේ මේක. චුට්ටා තමුසේ එතකොට සිංහල සර්ට කුරුම්බැට්ටියෙන් ගහන්නද ගියේ? ඔව් ටීචර් මගේ වෙලාව හොඳ නැහැ ෂෙක් විතරක්. සිංහල සර්ගේ බෙල්ල යටින් ගියේ. යටින් ගිහින්නේ ගණන් සර්ගේ ඔළුවේ වැදුනේ. ෂෙක් අය ගහන්න ඕනේ. ළමයි හොඳට අහගන්න මං තව ටික දවසකින් මේ පන්තියෙන් යනවා. මේ චුට්ටා එක්ක නම් ඉන්න බෑ. චුට්ටා තමුසේ ඉස්සර පන්තියේ හිටපු අහිංසකම ළමයා. ප්‍රින්සිපල් සර් තෑග්ගකුත් දුන්නා මතකද? ඒකට දැන් විශාල කරදරයක් වුණානේ මේක. යකෝ උඹට තෑගිත් දුන්නද බා? තෑග්ගක් නෙමෙයි බං ඒක. කව කට්ටකුයි පැන්සලකුයි දුන්නේ. මේ බොරු කියන්නේ. රේණුකා මිස් කාලෙකින් මල්ලිකා මිස් ගොඩක් කාලෙකින් ඉස්කෝලේ ආවේ නෑ නේද? සතියක්ම එන්න බැරි වුණා මිස්. මගේ අර TikTok එකේ මොකද්ද වෙලා? හොඳයි. මිස් අද හැම පන්තියකම ගායනා තරඟය පවත්වන්න කීවා. අද නේද මිස් ගායනා තරඟේ? හරි. මට මේ දැන් ප්‍රින්සිපල් සර් කෝල් එකක් දීලා කීවේ. එතකොට මේ පන්තියනොත් ළමයි 3 දෙනෙක් ඉන්නවනේ. අද ගන්න. හරි රේණුකා මිස්. අද හරි උඹලට රේණුකා මිස් ආවා කියන්නේ මොකක් හරි වැඩක්. ටීචර් රේණුකා මිස් මොකද කිව්වේ? හරි කියන්නම්. විශාල කරදරයක් වුණානේ. හරි පැල් කවි හරි. ළමයි අපේ පන්තියේ ළමයි 3 දෙනෙක් දාලා තියෙනවා. චුට්ටා ඉන්නවා, කිරියා, වට්ටියා. පැල් කවියක්, ජන කවියක්, අනික ළමා ගීතයක්. 3 දෙනා මෙන්නකො ඉස්සරහට. ටීචර් දැන් එන්න ඕනේද? දැන් තමයි. කෝ ඉක්මන් කරලා එන්න. අයියෝ මේ රේණුකා මිස් නම් කනවා බං. බලපංකෝ. දැන් මං ජන කවිය. කොහොමද කියන්නේ? ටීචර් එතකොට අපි දන්න ගීතයක් කියන්නම්. ගීත දන්නවද? නෑනේ. ළමයි ටික ආවනේ ඔක්කොම හරි. මේකවත් හරියට කරන්න ඕනේ. තේරුණානේ? තේරුණා ටීචර්. හරි එහෙනම්. කිරියට තියෙන්නේ ළමා ගීතයක්. එතකොට වට්ටියට ජන කවියක්. චුට්ටාට තියෙන්නේ පතල් කවියක්. මං කීවනේ ගොඩක් කලින් ඉඳන් මේවා පුරුදු වෙලා එන්න කියලා. කීවා ටීචර්. ඔව් කීවා තමයි. එහෙනම් කට්ටියම පුරුදු වෙලා ඇතිනේ. කිරියා ළමා ගීතේ කියන්න බලන්න. ඔන්න ටීචර් කියනවා. හැමදාම රැට හසගිලෙන තරුමල්වන් අදකාර ගෑනු ළමයෝ මට උබරන්වන් රතු රෝස මල් කැලෑවේ මල් කුමාරියවන් හරි ආදරෙයි ඔයාට ආලවන් තේමන් ඒ මගේ හදේ උපල්ලගේ නුඹ මගේ වෙයන්නගේ ඉඟ වටේ පුළුල් හැඩේ ඇස් දෙකේ පොටක් ගියා මගේ හදේ උපල්ලගේ නුඹ මගේ වෙයන්නගේ ඉඟ වටේ පුළුල් හැඩේ ඇස් දෙකේ පොටක් ගියා මගේ හද පතුලේ නැගෙන රාවේ ඔබ ගැනම කියන තාලේ හරි අමුතු දෙයකි ආලේ ඔබ රැජින මගේ කතාවේ කළු අරලනේ තමයි ගෑවේ සුදුසු මුදු මුවට පෑහි රුවල පටි පෙනුම ඇගේ සත දෙනම
දෙකේ පොටක් ගියා මගේ හදේ පල්ලඩේ නුඹ මගේ වෙයන් මගේ ඉඟ වටේ පුළුල් හැඩේ ඇස් දෙකේ පොටක් ගියා මගේ ටීචර් කියලා ඉවරයිනේ හොඳයිද යකෝ ඔය ළමා ගීතයක්ද කිව්වේ මම මෙච්චර කල් කියලා කිරියා දාගන්න ඉතින් ටීචර් ළමා ගීතයක් නෙමේද කිරියා එකපාරක් කිව්වා නේද දැනගන්න ඊළඟට කවුද වට්ටියා ජන කවියක් කියන්න තියෙන්නේ පුරුදු වෙලා එන්න ඇතිනේ ටීචර් කියන්නද හරි වට්ටියා පටන් ගන්න ඔය ඇස් ලහි ලහියේ මගේ ඇස් මග හැරියේ ඔච්චර ඇයි රවන්නේ මගේ හිත රිදුනා ඇහි පිය වැහෙන ටිකේ තාලෙට නිතම වැනේ මෙච්චර ඇයි වනන්නේ පිස්සුම හැදුනා මණිකේ මං ආදරේට කෝඩුකාරයා නුඹගේ හිත බාරගත්ත ආලවන්තයා රහසේ නුඹ එක්ක යන්න හීන මැව් කෙනා පහසේ මට හාදු දෙයන් තුරුළු වී සදා මණිකේ මං ආදරේට කෝඩුකාරයා නුඹගේ හිත බාරගත්ත ආලවන්තයා රහසේ නුඹ එක්ක යන්න හීන මැව් කෙනා පහසේ මට හාදු දෙයන් තුරුළු වී සදා ටීචර් හොඳයි නේද පට්ටනේ සුපිරි ජන කවියක් කිව්වේ වට්ටියා දැනගන්න ටීචර් විහිළුත් කරනවා විහිළු නෙමෙයි මම එකපාරක් කිව්වනේ දැනගන්න ටීචර් දැන් මම නේද ඔව් චුට්ට තමයි දැන් ඉන්නේ පතල් කවියක් තියෙන්නේ කියමු බලන්න ලස්සනට පතල් කවි ඒක කියමු කතරිනා ඔය හැඩ හුරුකම් රතු නපුරු දෙතොල් කතරිනා ඔය හැඩ හුරුකම් රතු නපුරු දෙතොල් මගේ සයන පුරා දිලිසේවි එලි වෙනකන් සතුට බෙදාවි මගේ සයන පුරා දිලිසේවි එලි වෙනකන් සතුට බෙදාදි ඔ සුන්දර කුසුමා සනදේවි විටින් විට කරදර පැමිණේවි ඔ සුන්දර කුසුමාසන දේවි කන්ද උඩ ගිනි දලු දලුලාවි කතරිනා ඔබ කවුරු නමුත් සයනයට ඇවිත් කතරිනා ඔබ කවුරු නමුත් සයනයට ඇවිත් මදු බිමට හෙළු කුසලානේ යලි පිරෙන වරාගෙන් බෝසේ මදු බිමට හෙළු කුසලානේ යලි පිරෙන වරාගෙන් බෝසේ ඔ සුන්දර කුසුමාසන දේවි විටින් විට කරදර පැමිණේවි ඔ සුන්දර කුසුමාසන දේවි කන්ද උඩ ගිනි දලු දලුලාවි ටීචර් එච්චරයි මතක අවුලක් නෑනේ ඉවරද ඔය කීවේ ලස්සන පතල් කවියක් කෝ චුට්ටා දැනගන්නවා ඇයි ටීචර් ඒක හොඳ නැද්ද එකපාරක් කිව්ව නේද